සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා වෙනද වගේ මතත් අපේ සිනමා රිව්ස් YouTube channel එකට. 2026 වර්ෂයේ අලුතෙන්ම උණුවෙන්ම රිලීස් වෙච්ච සුපිරිම ගණේ හොරර් ත්‍රිලර් ෆිල්ම් එකක් තමයි ඔන්න අද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ නම තමයි ලී ක්‍රෝනින්ස් ද මමී. මේ ෆිල්ම් එක බොහොම අවධානයෙන් බලන්න ඕන එකක්. මොකද අවසානයේ වෙනකන් හිතා ගන්න බෑ මොකද වෙන්නේ කියලා. කුතුහලයේ උපරිමයි. ඉතින් මේ සුපිරිම චිත්‍රපටයේ කතාව පටන් ගන්නේ මෙන්න මේ විදිහට. ඔන්න අපිට පෙන්නනවා ඊජිප්තුවේ අස්වාන් නගරයේ ඉන්න ෆැමිලි එකක්. මේ ෆැමිලි එකේ ඉන්න ඉලා කියලා ගෑනු ළමයා ගෙදර එද්දි දකිනවා එයාගේ කුරුළු කූඩුවේ ඇතුලේ මැද වැටිලා ඉන්නේ එයාගේ කුරුල්ලව. එයා අම්මට කියනවා ඌව බේරගන්න කියලා. නමුත් අම්මා කරන්නේ කුරුල්ලව අරගෙන මිරිකලා මරලා දාන එක. ඊට පස්සේ අම්මයි තාත්තයි දෙන්නම කළු පාට පිරමිඩයක් තියෙන එයාලගේ බිම්මහලට යනවා. එතන අභිරහස් මිනි පෙට්ටියක් තියෙනවා. ඒක කොච්චර බරද කියනවනම් තාත්තට දන්වැලකින් තමයි ඒක අරින්න වෙන්නේ. ඒක ඇතුලේ මමියක් ඉන්නවා. අම්මා කිට්ටුවට යනවා ඒක ඇරලාද බලන්න. ඔන්න එකපාරටම මමිය හෙලවෙනවා. එතන තියෙන ඉටිපන්දම් ඔක්කොම නිවිලා යනවා. දෙන ඉක්මනින්ම ආයමත් ඉටිපන්දම් පත්තු කරලා බලද්දි අම්මා කියනවා මමිය හැරිලා නැහැ කියලා. කොහොම නමුත් මමිය එකපාරටම බැඳලා තියෙන පටි කඩාගෙන තම්වැල් වලින් අර තාත්තට පහර දෙනවා. ඒ වෙලාවේදී ඒ දන්වැලේ තියෙන කොක්කක් එයාගේ කටේ ඇනිලා ඔව් ඒ දන්වැලේම එලිලා මැරිලා යනවා. මේ වෙලාවේදී පෙට්ටියේ පියන වැහෙනවා. ඒ වෙලාවේදී අපිට පෙන්නනවා මේ මමිය ඇතුලේ ඉඳන් ඒකට ගහනවා වගේ ශබ්දයක් ඇහෙනවා. ඔන්න ඊට පස්සේ කතාව කයිරෝ නගරයට එනවා. චාලිසා එයාගේ ගැබිනි බිරිඳ ලීසට ඇහෙනවා එයාගේ ළමයි කෑ ගහනවා. එළියට ගිහිල්ලා බලද්දි ළමයි දෙන්නම රණ්ඩු වෙනවා. මේ දෙන්න එතෙන්ට ගිහිල්ලා මේ දෙන්නා බේරුවට පස්සේ දැනගන්නවා සෙබස්තියන් කේටිගේ බෝනික්කව බැල්කනියෙන් පල්ලෙහාට විසික් කරලා ඒක කැඩිලා කියලා. ලීසට වැඩට යන්න තියෙන නිසා චාලි බෝනික්කව ටේප් වලින් අලවලා දෙනවා වගේම පස්සේ හොඳ කඩේකට අරගෙන යන්නම් කියලාත් පොරොන්දු වෙනවා. නමුත් කෙටි ඉන්නේ කේන්තියෙන්. මොකද සෙබස්තියන්ට ඒකට බැන්නේ නැති නිසා. ඇය හිතනවා අම්මයි තාත්තයි වැඩියම ආදරේ සෙබස්තියන්ට කියලා. තාත්තත් එක්ක රණ්ඩු වෙලා කේටි වත්තට යනවා සෙල්ලම් කරන්න. එකපාරටම ඇය දකිනවා වැටෙන් එහා පැත්තේ කෙනෙක් ඉන්නවා. ඇය හිතන්නේ ඒ එයාගේ යාළුවා ඉලා කියලා. නමුත් ඒ ගෑණියෙක් කියනවා ඇය ඉලාගේ අම්මා කියලා. ඇය මල් වලින් පොඩි මැජික් එකක් කරලා කේටි ආසම කරන ටොෆි జాතියක් දෙනවා. කේටි බය වෙලා කියනවා ඇයට ආපහු යන්න ඕන කියලා. එතකොට ඉලාගේ අම්මා ඇගේ වත්තේ හැදුණු ඇපල් ගෙඩියක් කේටිට දෙනවා. ඔන්න ඒ වෙලාවේදී අපිට ආයෙ පෙන්නනවා චාලිට කෝල් එකක් ඇවිත් ඔහු දැනගන්නවා එයාට ඇමරිකාවේ අලුත් රස්සාවක් හම්බුණා කියලා. ඔහු ඒ කෝල් එකේ ඉන්න ගමන් හැරිලා බලද්දි දකිනවා කේටිගේ සෙල්ලම් ගෙදර මොකද්ද අමුත්තක් තියෙනවා. චාලියේ සෙල්ලම් ගෙදර දොර ඇරලා බලද්දි තමයි එතන ටොෆි කොළ ගොඩක් තියෙනවා දකින්නේ. නමුත් ලීසවත් ඔහුත් ළමයින්ට ටොෆි කිනක් දීලා නැහැ කවදාවත්. ඔහුගෙන් සෙබස්තියන්ගෙන් අහනවා කොහෙන්ද මේවා ආවේ කියලා. සෙබස්තියන් කියනවා කේටි අම්මලට කියන්නේ නැහැ කියලා පොරොන්දු කරගෙන තමයි ඒ ටොෆි බෙදාගත්තේ කියලා. මේ වෙලාවේදී චාලි සැර කරලා ඇත්ත අහද්දි සෙබස්තියන් කියනවා කේටිව වත්තේදී හම්බ වෙන්න එන යාළුවෙක් ඉන්නවා කියලා. ඔන්න ඒ වෙලාවේදීම අපිට ආයෙත් පෙන්නනවා කේටි අර ගෑනු කෙනා දුන්න ඇපල් ගෙඩිය අතට ගද්දිම ඉලාගේ අම්මා සමාව ඉල්ලලා මොකද්දෝ මන්තරයක් මුමුණන්න ගන්නවා. ඒ වෙලාවේදී අර ඇපල් ගෙඩිය පුපුරලා ඒකෙන් ආපු කුරුමියේ ඉක්මනින් කේටිගේ කටට රිංගනවා. කේටිට හුස්ම ගන්න බැරුව බිමට වැටෙනවා. ඔන්න ඒ වෙලාවේදීම චාලි වත්තට එද්දි කේටි එතන නැහැ. වැටේ හිලක් තියෙනවා ඔහු දකිනවා. බය වෙන චාලි ඉක්මනින් පාරට දුවලා අසල්වැසියෙන්ගෙන් අහනවා කේටිව දැක්කද කියලා. ඒ වෙලාවේදීම ලොකු වැලිකුණාටුවක් එනවා කියලා එලාම් එකක් වදිනවා. ඔහු දකිනවා පාරේ ළමයෙක්ව උස්සගෙන යන ගෑනු කෙනෙක්ව. ඔහු ඉක්මනින් එයාගේ පස්සෙන් පන්නන් ගියත් වෙලිකුණාටුව නිසා මිනිස්සු කලබල වෙලා දුවන නිසාත් එයාලව මගහැරෙනවා. ඔන්න ඊට පස්සේ මේ දෙන පොලිසියට ගියාම පොලිසියේදී රාජ් පරීක්ෂක ඩීලියා ලීසා සහ චාලිත් එක්ක කතා කරනවා. එයාලා කියනවා කේටි අතුරුදහන් වුණා කියලා. මේ වෙලාවේදී ඒගොල්ලෝ අර ටොෆි කොළ ටිකක් පෙන්නනවා. ඩීලියාගේ බොස් ඇයට වෙනත් භාෂාවකින් කියනවා මුලින්ම පවුලේ අයව චෙක් කරන්න. සමහර විට එයාලා ළමයව මරන්න ඇති කියලා. චාලිට ඒ මනුස්සයා කියන වචන තේරිලා ඔහු ඒ ගැන කේන්ති ගන්නවා. ඔන්න ඊට පස්සේ කතාව අවුරුදු 8ක් ඉස්සරහට යනවා. පවුලේ අය දැන් ජීවත් වෙන්නේ නිව් මෙක්සිකෝ වල උනත් තාමත් කේටි වෙනුවෙන් ඒගොල්ලෝ ගෙදර කාමරයක් ලෑස්ති කරලා තියෙන්නේ. දැන් එයාලට මා කියලා නිරෝගී දුවෙක් ඉන්නවා. ඒ වගේම ලීසාගේ කතෝලික අම්මා වෙන කාමනුත් එයාලත් එක්ක ඉන්නවා. කේටි අතුරුදහන් වුණ දවසේ ඉඳන් එයාලා කවදාවත් නිවාඩුවකටවත් කොහෙවත් ගිහින් නැහැ. ඔන්න අපිට පෙන්නනවා ඊජිප්තුවේ නැගෙනහිර කාන්තාරේ ළමෙක් එයාගේ බයිසිකලේ හද ඉද්දෙද්දී එයාට පිටිපස්සෙන් ප්ලේන් එකක් කඩාගෙන වැටෙනවා. සද්දයක් ඇහිලා ඔහු කැලේ ඇතුළට ගිහින් බලද්දී ප්ලේන් එකේ සුන්බුන් දකිනවා. ඔහු දකිනවා පයිලට් බිම වැටිලා මැරිලා ඉන්නවා. ඒ වගේම එයා දකිනවා එතන කිට්ටුවක ඇහැකුත් තියෙනවා. ඒ එක්කම ළමයා උඩ බලද්දී එයා දකිනවා මේ ප්ලේන් එකේ ආපු කෝ පයිලට් ගහක උලක් ඇනිලා මැරිලා ඉන්නවා. බය වුණු ළමයා දුවලා ගිහින් පැටලිලා වැටෙන්නේ අර අභිරහස් මිනි පෙට්ටිය ඉස්සරහටමයි. ඔන්න ඊට පස්සේ පරීක්ෂකකින් කණ්ඩායමක් මේ මිනි පෙට්ටිය මොකක්ද කියලා පරීක්ෂණය කරන්න එනවා. මෙයාලා මීට කලින් මේ වගේ මොඩල් එකක මිනි පෙට්ටියක් දැකලා නැහැ කිව්වත් ඒක අරින්න තීරණය කරනවා. මෙයාලා මේක ඇරියට පස්සේ දකිනවා ඇතුලේ මමියක් ඉන්නවා.
ඊට පස්සේ මේගොල්ලෝ ඒ මමියේ තියෙන රෙදි එකින් එක ගලවද්දි දකිනවා ඒකේ අමුතු අකුරු තියෙනවා කියලා. මේ මමිය අත දිගේම නියපොතු තිබුණත් ඒ මමිය අත්වල තවමත් මස් අලුත් බව ඒගොල්ලන්ට තේරෙනවා. මූණේ තියෙන රෙදි අයින් කරද්දි එයාලා ගොඩක්ම ෂොක් වෙනවා. ඒ ඉන්නේ පොඩි ගැහණු ළමයෙක්. එයාලා ෆොටෝ ගහද්දිම කළු පාට ඇස් තියෙන මමිය හැරෙනවා වගේම ඇගේ කටින් කුරුමිනියෙක් එළියට එනවා. ඇය පෙට්ටිය ඇතුලේ දඟලමින් කෑ ගහන්න පටන් ගන්නවා. නිව් මෙක්සිකෝ වල ඉන්න චාලි සහ ලීසට ඊජිප්තුවේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් කෝල් එකක් එනවා කේටිව පණ පිටින් හම්බුණා කියලා. එයාලා වහම කයිරෝ වලට යනවා. එතෙන්දි ડોක්ටර් කියනවා කේටි ගොඩක් මානසික කම්පන වලට මුහුණ දීලා තියෙනවා වගේම මන්ද පෝෂණයෙන් ඉන්නේ කියලා. ඇය ඉන්නේ ගැඹුරු කෝමාවක් වගේ තත්වයක. ඒ නිසා ඇගින් අමුතු හැසිරීම් පේන්න පුළුවන් කියලත් ඔහු කියනවා. එකපාරටම කරන චලනයන් සහ ලොකු සද්ද ඇහෙන්න දෙන්න එපා කියලත් කියනවා. ඒ නිසා ඇයට නිදි බෙහෙත් දීලා තියෙන්නේ කියලත් ඔහු කියනවා. දෙමාපියන් කාමරයට ගියාම දකිනවා කේටිගේ පිනුම ගොඩක් වෙනස් වෙලා කියලා. එයාලා ආදරෙන් කතා කරද්දී කේටිගේ ඇඟේ සීරීම් තුවාල දකිනවා. ડોක්ටර් කියනවා ස්පිරිතාලේ ඇතුළට ගේද්දිත් ඇය දිගටම ඇයවම හුරගන්න උත්සාහ කළා කියලා. මේ වෙලාවේදී ලීසා ඇයව බදා ගන්නවා. එතකොට ලීසට ඇයගේ හදවතේ සද්දය ඇහෙනවා. මේ වෙලාවේදී ડોක්ටර් කියනවා ශාරීරිකව ඇය තවමත් ශක්තිමත් කියලා. කේටි අතක් හොලවන නිසා දෙමාපියන්ට ඇගේ අත අල්ලගන්න පුළුවන් වෙනවා. නමුත් එකපාරටම ඇය දඟලන්න ගන්නවා. ඒ වෙලාවේදී දෙමව්පියෝ ඇයට පාඩුවේ ඉන්න ඉඩ දීලා එළියට යනවා. මේ වෙලාවේදී ලීසා හොඳටම අඬනවා. ඔන්න ඊට පස්සේ අර පොලිසිය හිටපු ඩීලියා එයාලට අර අවුරුදු 3000ක් පරණ මිනි පෙට්ටිය ෆොටෝස් පෙන්නනවා. කඩාගෙන වැටුණු ප්ලේන් එකෙන් තමයි කේටිවත් ගෙනල්ලා තියෙන්නේ. ඩීලියා විශ්වාස කරන්නේ කේටිව මිනිස් ජාවාරකරුවම් ගෙනාවා කියලා. මොකද ඊජිප්තුවේ මිනිස්සු සහ නීති විරෝධී බඩු ගෙනියන්න මේ මිනි පෙට්ටි පාවිච්චි කරනවා. ඔන්න ඊට පහුවෙනිදා මේ දෙමාපියන් දෙන්න කේටිව ගෙදර ගේනවා. අනිත් ළමයි දෙන්න ඇයව දැකලා ටිකක් බය වෙනවා. රෝදපිටුවේ අමාරුවෙන් පඩිපෙළ දිගේ උඩට අරගෙන ගිහින් කේටිව ඇඳෙන් තියෙනවා. මේ වෙලාවේදී මා කියන කේටිගේ නංගි ධෛර්යය අරන් ඇවිත් කතා කළත් සෙබස්තින් ඇය දිහා බලන්නේවත් නැහැ. ඔන්න ඒ වෙලාවේදී කේටිගේ ආච්චි ඇයගේ මිනිපිරිය වෙනුවෙන් යාඥා කරලා නළලට හාදුවක් දෙනවා. නමුත් කේටි එක පාරටම නැගිටලා එයාගේ ආච්චිගේ ඔළුවට ඔළුවෙන් ගහනවා. ඊට පස්සේ ඇය ඇඟ නමලා ඇඳ උඩ පාවෙන්න ගන්නවා. මේ වෙලාවේදී ඇයගේ ඇඟේ ඇටකටු පුපුරන සද්දෙකුත් ඇහෙනවා. කේටි ආයිත් ගොඩක් දඟලන්න ගත්තාම චාලි අයව අල්ලගත්තම ලීසා ඇයට නිින්ද යන බෙහෙත් එකක් විදිනවා. ඔන්න එදා රෑ චාලි මිනි පෙට්ටිය සහ අර රිදිවල ෆොටෝස් දිහා බලලා හොයන්න ගන්නවා ඒව මොනවද කියලා. ලීසා කේටි ළඟ ඉඳගෙන පරණ ෆොටෝස් පෙන්නලා එයාලගේ පරණ ජීවිතය ගැන කතා කරනවා. නමුත් කේටි කොට්ටෙට ඔළුව තියාගන්නවා. ඔන්න ඊට පස්සේ චාලි ඇවිත් බලද්දී ලීසා කේටිගේ ඇඳේම නිදාගෙන ඉන්නවා. නමුත් එතන කේටි පේන්නේ නැහැ. මේ දෙන හොඳටම බය වෙලා කේටිව හොයන්න ගන්නවා. මේ අතරේ කේටිගේ නංගිට අමුතු සද්දයක් ඇහිලා ඇහැරෙනවා. ඇයි සෙබස්තියන්වත් ඇහැරවනවා. නමුත් ඔහුටත් ඒ සද්දෙම ඇහෙනවා. එකපාරටම බිත්තිය ඇතුලේ මොකද්දෝ යනවා ඇහෙනවා. සෙබස්තියන් බැට් එකක් අතට ගන්නවත් එක්කම දෙමාපියන් එතනට එනවා. ලීසා බිත්තියේ තියෙන පොඩි දොරකින් ඇරලා බලද්දී මොකෙද්දෝ දුවනවා දැකලා බය වෙනවා. නමුත් ඇය ඒක ඇතුළට ගියාම දකිනවා කේටි පොඩි පෙට්ටි වගේක් පිටිපස්සේ හැංගිලා ඉන්නවා. නමුත් ඇයව දැක්කහම කේටි දුවනවා. ලීසා කේටි පස්සෙන් පන්නනවා. චාලි අනිත් පැත්තෙන් සද්ද ඇහෙන පැත්තට යනවා. ඊළඟ දොරෙන් ඔහුත් බිත්තිය ඇතුළට ගියත් හැප්පෙන්නෙම ලීසාගේ ඇඟේමයි. මේ වෙලාවේදී බිත්තියේ ගෝනුස්සෙක් ඉන්නවත් දැක්ක කේටි අත දාලා ඌ අරගෙන කන්න පටන් ගන්නවා. ළමයි දෙන මේ සද්ද ඔක්කොම අහගෙන කේටිගේ කාමරයට එද්දි දකින්නේ කේටි අර බිත්තියේ තියෙන දොරෙන් එළියට එනවා වගේම දෙමාපියන් ඇයව අල්ලගන්න දඟලන විදිය. ලීසා කේටිගේ කට ඇතුළට අත දාලා ගෝනුසව එළියට අදිද්දී කේටි කාපට් එක පුරාම වමනේ දානවා. ඔන්න පහුවදා චාලි ළමයින්ව ඉස්කෝලේ එක්කන් යන්න හදද්දී ගේට්ටුව ගාව වෘකයෝ ඉන්නව දකිනවා. එයා හෝන් එක කීප සැරයක් ගහලා උන්ව එතනින් අයින් කරනවා. ඉස්කෝලේදී චාලි එයාගේ දූට කියනවා එයාගේ අක්කා ගැන කාටවත් කියන්න එපා කියලා. ඇත්තටම සෙබස්තියන්ටත් දැනගන්න ඕන එයාගේ අක්කට මොකද වුනේ කියලා. නමුත් චාලි කියනවා එයා ඒ ගැන දන්නේ නැහැ කියලා. ඔන්න ඊළඟ සීන් එකේ අපිට පෙන්වන්නේ ගෙදරදී කේටිගේ ආච්චි කේටිගේ කොණ්ඩ පීරද්දී ඒකෙන් එයාගේ කොණ්ඩ ගැලවි එනවා. ඔන්න ඒ අතර ලීසා ඇයගේ නියපොතු කපනවා. මේ වෙලාවේදී අමුතු සද්දයක් ඇහිලා ලීසා බලද්දී දකිනවා කපපු නියපොතු ආයෙමත් කේටිගේ කට ඇතුළට එනවා කියලා. ඔන්න මේ අතරේ චාලි කේටිගේ කාමරේ තියෙන පොඩි දොරට ලොක් එකක් දානවා. එතකොටම ඔහු දකිනවා කාපට් එකකට ලේ පැල්ලමක් තියෙනවා කියලා. ඔහු කාපට් එක උස්සලා බලද්දිම බය වෙනවා. එතන නිකන් සෙවල වගේ බැඳිලා. ඒකෙන් ලී පොළොව ඔක්කොම විනාශ වෙලා කියලාත් ඔහු දකිනවා. ඔන්න ලීසා කේටිගේ අන්තිම නියපොත්ත කපන්න හදද්දී ඒක ගොඩක් හයියයි. ඒ නිසා ඇයට ලොකු වෙරක් දාන්න වෙනවා. ඒක නිසා නියපොත්තත් එක්කම ලොකු හම් කෑල්ලක් ගැලවිලා එනවා. එක පාරටම චාලිට ඇහෙනවා එයාගේ අම්මා එයාට කතා කරනවා. ඔහු ඉක්මනට බාත්රූම් එකට ගියාම දකිනවා ගෑනු දෙන්නම බිම වැටිලා ඉන්නවා. ඒත් කේටිව එතන පේන්නේ නැහැ.
සද්ද ඇහිලා බලද්දී ඔහු දකිනවා කේටි පඩිපෙළ දිගේ පල්ලෙහාට දුවනවා කියලා. ඔහු ඉක්මනට ඇය පස්සෙන් යද්දී ලේ පැල්ලම් කිට්ටුව වැටිලා තියෙන යකඩ කුරුවල පැටලිලා වැටෙන්න යනවා. ඔහු දකිනවා බිත්තියේ ලේ ගෑවුණු අත්පාරක් තියෙනවා. චාලි දොර ඇරලා බලද්දී දකිනවා කේටි වේදනාවෙන් යකඩ කුරා පාවිච්චි කරලා ඇගේ කකුල කපා ගන්න හදනවා. ඔන්න විනාඩි කිහිපයකට පස්සේ අපි දකිනවා කේටිව ආයමත් නිදි කරවලා ලීසා ඇගේ කකුලට බෙහෙත් දානවා. චාලි කියනවා එයා විශේෂ රෝහලකට යවන්න ඕන කියලා. නමුත් ලීසා ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද ලීසා කැමති නැහැ එයාව ආයමත් නැති කරගන්න. කොරිඩෝ එකේදී මේ දෙන්න රණ්ඩු වෙනවා. චාලිට තේරෙනවා ලීසා හිතන්නේ කේටි නැති උනේ චාලිගේ වරදින් කියලා. නමුත් ඔහු කියනවා අර ටොෆි දීපු යාළුවා ගැන ලීසා දැනගෙන හිටියෙත් නෑ නේද කියලා. මේකෙන් දුක හිතලා ලීසා එතනින් යන්න යනවා. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ කේටිගේ නිදන කාමරේ අඬ අඬ ඉන්න ලීසාව. ලීසා කේටිව අල්ලගෙන කියනවා කතා කරන්න කියලා. කේන්තියෙන් ඇය පොඩ්ඩක් හොලවනවා. කේටි ඒකට ප්‍රතිචාර දක්වන්නේ ලීසාගේ මූණට කෙල ගහලා. ඔන්න ඒත් එක්කම අපිට පෙන්වන්නේ බාත්රූම් එකේදී චාලිට කේටිගේ අර ගැලවුණු හම් කැබැල්ල හම් වෙනවා. ඔහු දකිනවා ඒකේ අමුතු සලකුණක් තියෙනවා. චාලි මේ හම් කැබැල්ල මේසුවට තියලා ඔහු ඒක බලද්දී ඔහුට තේරෙනවා මේකේ වෙන වෙනම ලේයර්ස් කිහිපයක් තියෙනවා කියලා. ඔහු හිමින් සැරේ ඒ ලේයර්ස් වෙන වෙනම වෙන් කරලා බලද්දී ලීසා වහලා තිබ්බ රිදිවල තිබ්බ අකුරු වගේම අකුරු ඒකේ තියෙනවා දකිනවා. පහවදා චාලි පුරාවිද්‍යා මහාචාර්යවරයෙක්ව හම්බෙලා ඒ අකුරු වල ෆොටෝස් පෙන්නනවා. ඒ ප්‍රොසෙසර් කියනවා මේවා ලියලා තින්නේ ඊජිප්තුවේ තිබුණ පරණම අකුරු ජාතියකින් කියලා. මේ වෙලාවේදී චාලි බැගෑපත් වෙනවා ඒක පරිවර්තනය කරලා දෙන්න කියලා. එදා රෑ චාලි කේටිගේ අත අල්ලගෙන අඬ අඬ සමාව ඉල්ලනවා. එකපාරටම ඔහුට අමුතු සද්දයක් ඇහිලා තේරෙනවා කේටියාගේ දත් අප්ප මෝස් කෝඩ් වලින් කතා කරනවා කියලා. ඔහු ඉක්මනට පොතක් අරගෙන ඇවිල්ලා ඒක පොතේ ලියා ගන්නවා. ඊට පස්සේ ඔහු ඉක්මනට ගිහින් කේටිගේ පරණ බඩුව අස්සේ තිබුණු මෝස් කෝඩ් පොතක් හොයා ගන්නවා. ඒක පරිවර්තනය කරලා බැලුවාම ඒකේ දිගටම තියෙන්නේ ඉලා කියන වචනේ. මේක දැකලා චාලි ඩීලියාට කතා කරලා මේ ගැන කියනවා. ඩීලියා අහනවා පවුලේ අයගේ යාළුවන් අතරේ ඒ නම තියෙන කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් කතා කරලා තියෙනවද කියලා. මේ කිව්ව දේවල් එක්ක චාලි එයාට මතක් වෙලා එයාගේ පරණ ලියුම් තියෙන පෙට්ටියක් අවසල බලනවා. එතනදී එයාට හම්බ වෙනවා ඉලා කියලා අත්සන් කරපු කාඩ් එකක්. ඔන්න මේ අතරදී අර ගෑනු ළමයා බාත්රූම් එකෙන් එළියට එද්දී කේටිගේ කාමරෙන් සින්දුවක් ඇහෙනවා. ඇය අහනවා අක්කි මේ ඔයාගේ කටහඬද කියලා. කේටි ඔව් කියලා කතා කරනවා. කේටි කියනවා එයාගේ නංගිට මේක රහසක් විදිහට තියාගන්න කියලා. එකපාරටම කෙටි දොර යටින් දිව දාලා එයාගේ නංගී කකුල ලේව කන්න හදනවා. මේක දැකලා බය වුණ එයාගේ නංගි එතනින් දුවනවා. නමුත් කෙටි මන්තරයක් මතුරලා එයාගේ නංගිව ගල් කරනවා. ඊට පස්සේ එයාගේ නංගිගේ ඇඟ පාවෙන්න ගන්නවා. ඇයට හුස්ම ගන්න අමාරු වෙනවා. ලයිට් නිවි පත් වෙද්දිම එයාගේ නංගිව ගිහින් දොරේ හැප්පෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ උදේ ඩීලියට චාලිගෙන් අර කාඩ් එක ලැබෙනවා. ඇයි සිස්ටම් එකෙන් චෙක් කරලා බලද්දී ඒ පණිවිඩයේ තිබුණු වාසකම තියෙන ඉලාලා කීප දෙනෙක් හොයාගන්නවා. යාළුවෙක්ගේ උදව්වෙන් ඇය හොයාගන්නවා මේ කාඩ් එක එවන්න පුළුවන් එකම තැපැල් කන්තෝරුවක් තියෙන්නේ ඊජිප්තුවේ අස්වාන් වල කාන්තාරයේ මැද කියලා. ඒක ප්ලේන් එක කඩන් වටන තැනට කිට්ටුවයි තියෙන්නේ. එතන තියෙන අනිත් එකම දේ තමයි ඇපල් වගාව. හැබැයි කාන්තාරයක් මැද එහෙම එකක් තියෙන එක හිතා ගන්න බෑ. ඩීලියා කේටිගේ අතුරුදහන් වුණු වෙලාවේ ෆොටෝස් බලද්දී බිම වැටිලා තියෙන ඇපල් ගෙඩිය දකිනවා. මේ අතරේ චාලි ප්‍රොෆෙසර්ව හම්බ වෙන්න යනවා. ප්‍රොෆෙසර් තහවුරු කරනවා මේ අකුරු අතීත ඊජිප්තු භාෂාවේ තියෙනවා වගේමයි කියලා. ඒව ලියලා තියෙන්නේ චාරිත්‍රානුකූල රෙදිවල කියලා. මේ රෙදිවල නස්මේරියන් කියන වචනේ කීප සැරයක්ම තියෙනවා. ඒ නිසා ප්‍රොෆෙසර් පරණ ඊජිප්තු යක්ෂ විද්‍යාව ගැන තියෙන රෙකෝඩින් එකක් මේ වෙලාවේ ප්ලේ කරනවා. නස්මේරියන් කියන්නේ පවුල් විනාශ කරන ක්‍රූරත්වයේ පතුරන කෙනෙක්ගෙන් කෙනෙක්ට මාරු වෙන පරණ යක්ෂයෙක්. ඌ පරාද කරන්න තියෙන එකම විදිහ තමයි අර රෙදිවල තියෙන වචන. ඒ රෙදි යක්ෂයාට ආවේශ වුණු කෙනාගේ වටේ ඔතලා යක්ෂයාව හිර කරන්න ඕන. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ ඉස්කෝලේදී අර පොඩි ගැහණු ළමයා ටීචර්ට අපහාස කරනවා. ඒ වෙලාවෙම ගෙදර ඉන්න කේටි hina වෙනවා. මොකද ඇය තමන්ගේ නංගිව පාලනය කරන නිසා. ඔන්න ඊට පස්සේ සීන් එක මාරු වෙලා අපිට පෙන්වන්නේ අස්වාන් වලදී ඩීලියා අර ගොවිපළ හොයා ගන්නවා. මේ ගොවිපළ ළඟට ගිහිල්ලා එතන තියෙන ගෙදර දොරට තට්ටු කළත් කවුරුත්ම එන්නේ නැහැ. ඇය තීරණය කරනවා පිටිපස්සේ දොර කඩාගෙන ගිහින් හැම කාමරයක්ම චෙක් කරන්න. අන්තිමේදී ඇයට පිරමිඩයක් සහ බිම් මහලට යන දම්බැලක් හම්බෙනවා. ඇය පල්ලෙහාටම ගියාම අර මිනි පෙට්ටිය තිබ්බ තැන දකිනවා. ආයෙත් ඇය ගෙදර උඩට ආවහම ඇය ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න හැදුවත් සිග්නල් නැහැ. ඒ වෙලාවේ ඇය දකිනවා ඉස්සරහා දොර ඇරලා තියෙනවා කියලා. අනිත් කාමරේ කෙනෙක් ඉන්නව දැකලා ටීලියා තුවක්කුව අරන් තමන් පොලිසියෙන් කියලා කියනවා. එතකොටම ඒ කෙනා පැනලා දුවනවා. එක පාරටම ඉලාගේ අම්මා ඇවිත් පීයකින් ඩීලියට අයින්න හදනවා. ඩීලියා ඇයට ඒ වෙලාවේ වෙඩි තියනවා. ඩීලියා ඇයගෙන් කිටිගෙන අහන්න හැදුවත් දොරගාවට ඉලා එන නිසා ඇයගේ අවධානය වෙනස් වෙනවා. ඉලා මේක දැකලා එයා එතනින් දුවන්න ගන්නවා. ඩීලියා පස්සෙන් පන්නගෙන ගිහින් ඇයව කන්දක් අයිනේ හිර කරනවා.
මෙතනදී ඉලා දිගටම බිම හාරන නිසා ඩීලිය අහසට වෙඩි තියලා ඇයව නවත්තනවා. ඉලා ඇය හාරපු වලින් පෙට්ටියක් අරගෙන පෙන්නනවා. ඩීලිය ඒක ඇරලා බලද්දී ඒකේ කේටි කියලා ගහපු ටේප් එකක් තියෙනවා. මේ අතර ලීසා බාත් ටබ් එකට වතුර පුරවන්න හැදුවා ටැප් වලින් කළු පාට වතුර එන්න ගන්නවා. ඇය ඉක්මනින් බිම් මාලට ගිහින් වතුර එන පද්ධතියම ඕෆ් කරනවා. ඇයට බටාසෙන් අමුතු සද්දයක් ඇහෙනවා. ඇය අර කාඩ් සහ තව දේවල් ටිකක් දකිනවා. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ චාලි ළමයින්ව එක්කගෙන ඉස්කෝලෙන් එනවා. කාර් එකේ එද්දි කේටිගේ නංගි දිගටම අසභ්‍ය වචන කියමින් එනවා. චාලි සෙබස්තියන්ට කියනවා අම්මට මේ ගැන මුකුත් කියන්න එපා. මේ වෙලාවේ කේටිගේ කාමරේ කේටිගේ ආච්චි එයාට යාඥා කරමින් ඉන්නවා. එකපාරටම කේටි ඇයගේ අත හපලා ඇයගේ ඇඟට පනිනවා. කේටි කියනවා මට ඔයාගේ හදවත නවත්තන්න පුළුවන් කියලා. ආච්චි ඇයව තල්ලු කරලා පැනලා යන්න හැදුවත් කේටි දොර වහනවා. ආච්චි හැරිලා බලද්දි කේටි නෑ වගේම රෝද පුටුවත් ඉබේම යනවා. ඊට පස්සේ කේටි පිටිපස්සෙන් ඇවිත් ආච්චිව බිම වට්ටනවා. ඒ වෙලාවේදී ඇයගේ දත් ටික ගැලවෙනවා. ආච්චි කුරුසේ අරන් ආයෙමත් යාඥා කරද්දිම කේටි hina වෙලා ජපමාලෙන් ආච්චිගේ බෙල්ල හිර කරනවා. මැරෙන එක මාර ආතල් කියලා ඇය ආච්චිව ජනේලෙන් එළියට විසික් කරනවා. ඒ වෙලාවෙදිම චාලිසාර ළමයි එන වාහනේ උඩට තමයි ආච්චිව වැටෙන්නේ. කේටිගේ නංගි hina වෙනවා. චාලියාගේ අම්මට උදව් කරන්න හැදුවත් ජනේලේ අරින්න හදද්දිම එතනට අර වෘක්කිය වෙනවා. ලීසා කේටිගේ කාමරේට එද්දි දකිනවා කේටි නිදාගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ ඇය එළිය බලද්දිම දකිනවා අර වෘක්කියෝ ටික ඇවිත් ආච්චිව කනවා කියලා. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ පොලිස් ස්ටේෂන් එකේදී ඩීලියට අර හම්බෙච්ච ටේප් එක ප්ලේ කරනවා. ඊළාගේ අම්මා ඒක ඉඳගෙන කියනවා අහිංසක ළමෙක් ගොඩක් හොඳයි. මොකද ශරීරයේ ගොඩක් කල් තියෙන නිසා. හැබැයි ඕනෑම මිනිස්සෙක් වුණත් කමක් නැහැ කියලා. වීඩියෝ එකේ අර පරණ භාෂාව කතා කරනවා වගේම ඇය අමුතු චාරිත්‍ර වගයක් කරනවා පෙන්නනවා. ඩීලියා ඊළාගෙන් අහනවා මේ ටේප් එකේ තේරුම මොකක්ද කියලා. ඇය උත්තර නොදෙන නිසා ඩීලියා ඇයට තර්ජනය කරනවා. ඊළා කට ඇරලා පෙන්නනවා ඇයගේ දිව කපලා කියලා. ඩීලියා අහනවා අම්මද මේක කළේ කියලා. ඉලා ඔව් කියනවා. ඉලා අමාරුවෙන් පැහැදිලි කරනවා දවසක ඇය ඇත්ත කියන්න ගිහින් ඇයට මේ දඬුවම ලැබුණේ කියලා. ඒ වගේම ඇය කියනවා කේටි මිනි පෙට්ටියෙන් එළියට එන්න හිටපු කෙනෙක් නෙවෙයි කියලා. ඇයගේ අයියලා එයාව අරගෙන ගියේ නිම්නේ ඉක්මනට ගම් වතුරට අහු වෙන නිසා. හැබැයි මීට කලින් කවදාවත්ම ඒක වෙනස් කරලා නැහැ කියලාත් ඇය කියනවා. ඩීලියා තවදුරටත් විස්තර ඇහුවාම ඉලා හැමදේම ලියලා දෙනවා. ඒක කිව්වට පස්සේ ඩීලියා චාලිට කෝල් කරන්න හැදුවත් ඔහු ආන්සර් කරන්නේ නැහැ. ඔන්න අපිට පෙන්වන්නේ ආච්චිගේ මලගම වෙලාවේදී කේටිගේ නංගි ඇගේ කටේ තියෙන දත් ගැලවෙනකම්ම අදිනවා. මේ වෙලාවේදී චාලි කේටිගේ ලොක් කරපු දොර ඉස්සරහට ගිහින් වාඩි වෙලා ඉඳිද්දි සෙබස්තියන් ඇවිත් කියනවා අම්මා ඔයාට කතා කරනවා කියලා. චාලි ගිහින් ලීසාව බලනවා. ලීසාට දැන් ඕන කේටිව මේ ගෙදරින් කොහෙට හරි යවන්න. මේ අතර සෙබස්තියන් කේටිගේ දොර ළඟ මුර කරනවා. එයාට ඇහෙනවා කේටි කතා කරනවා. ඇය ආදරණීය කටහඬකින් කියනවා තමන්ටත් පාටියට එන්න ඕන කියලා. සෙබස්තියන් බයේ කාමරයට දුවලා ගිහින් හෙඩ්ෆෝන් එක දාගන්නවා. නමුත් කේටිගේ කටහඬ එයාගේ ඔළුව ඇතුළටම ඇහෙනවා. ඇය අහනවා එදා විසික් කරපු බෝනික්කාව මතකද කියලා. ඒ අදහස අරගෙන තමයි මම ආච්චිවත් විසික් කරේ කියලා ඇය කියනවා. ආච්චිගේ මරණේ වර්ධකාරයා සෙබස්තියන් කියලා ඇය hina වෙනවා. කුස්සියේ ඉන්න කේටිගේ නංගි ඇයගේ අන්තිම දතත් ගලවලා ගන්නවා. මේ වෙලාවේ කේටි එයාගේ කාමරේ කාපට් එක යට තිබුණාට සෙවල බැඳිච්ච තැන කඩාගෙන පල්ලෙහාට එනවා. ඊට පස්සේ එයාගේ නංගි ආච්චිගේ මිනි පෙට්ටිය ළඟට ගිහින් එයාගේ කට මහලා තිබ්බ නූල අදිනවා. ඊට පස්සේ දෙමාපියන් ළඟට ගිහිල්ලා hina වෙනවා. ඒ වෙලාවේ වුන් දකිනවා කේටිගේ නංගි දාගෙන ඉන්නේ ආච්චිගේ දත් සෙට් එක කියලා. මේ වෙලාවේදී මිනිස්සෙක් ඇවිල්ලා වැරදිලා එයාගේ ඇඟේ හැපුණාම කේටිගේ නංගි ඔහුගේ ඇඟට පැනලා බෙල්ල හපනවා. අම්මයි තාත්තා එයාව අයින් කරන්න හැදුවන් කේටි සිවිලුම දිගේ බඩගාගෙන ඇවිත් මිනි පෙට්ටියට පැනලා ආච්චිගේ බෙල්ලත් ඒ විදිහටම හපනවා. ලීසා පෙට්ටිය හෙලවෙනව දැකලා දුවගෙන ගිහින් කේටිව එළියට අදින්න හදද්දිම පෙට්ටියේ ස්ටෑන්ඩ් එක කැඩෙනවා. මල සිරුර එළියට විසි වෙනවා. කේටිගේ නංගිගේ උමුතුව නැති වෙලා යනවා. කේටි ආච්චිගේ තුවාලෙන් එන ලේව කනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මලගම ඉවර වුණාට පස්සේ කේටිව රෝද පුටුවක බැඳලා ජනේලයත් සීල් කරනවා. චාලි අයව මුර කරන්න කාමරේ ඉන්නවා. නමුත් මේකින් කේටිගේ බලය නවතින්නේ නැහැ. ඒ සෙබස්තියන්ගේ ඔළුව විකාර කළා එයාගේ ඔළුව එයාටම ඇඳේ ගහගන්න සලස්සනවා. ලීසා මේ වෙද්දි ගෙදර බඩු වස් කරනවා. කේටිගේ නංගි දිගටම ඇයට නරක අම්මා කියලා බනිනවා. මේ වෙලාවේදී කේටි ඉන්න රෝද පුටුව පාවෙන්න ගද්දිම කවුදෝ බෙල් එකක් ගහනවා. ඒ ඇවිත් ඉන්නේ ඩීලියා. ඇය ටේප් එකත් අරන් ඇවිත් ඊළාගේ අම්මා කියපු හැමදේම පරිවර්තනය කරනවා. ඇය පැහැදිලි කරනවා කාලයත් එක්කම එයාලා හදන හැම ආරක්ෂක ක්‍රමයක්ම දුර්වල වෙනවා කියලා. ඒ නිසා යක්ෂයව හිර කරලා තියාගන්න අලුත් එකක් ලෑස්ති කරන්න වෙනවා. ඇයගේ පවුලට මේ ශාපය ආවට පස්සේ මමී කරන චාරිත්‍රය 82ක් කරලා තියෙනවා. ඇය මේක රෙකෝඩ් කළේ අනාගත පරම්පරාවට මේක දිගටම කරගෙන යන්නයි. වීඩියෝ එකේ පෙන්නනවා කේටිව මිනි පෙට්ටියක් උඩින් තියලා ඊළාගේ අම්මා මන්ත්‍රයක් කියද්දිම පරණ මමියත් ඒකේ ඉන්නවා.
මමිය ඇහැරිලා කළු දීරයක් කේටිගේ කටට දානවා. ඊට පස්සේ කණ්ඩායම ඇයව බලගතු රෙදි වලින් ඔතලා මිනි පෙට්ටිය හිර කරනවා. ඩීලියා කියනවා යක්ෂයාව වලලා තියන්නයි තිබුණේ. නමුත් දැන් ඌ නිදහස් වෙලා කියලා. ඒ වෙලාවෙම කේටි සෙබස්තියන්ව ගෙන්න ගන්නවා. ඔහු දොර කඩාගෙන කාමරයට එනවා. මේ වෙලාවේදී ඔහු කේටිගේ හැම ගලවන්න උදව් කරනවා. ඇයිගේ අමු මස් පේන්න ගන්නවා. මේක දැකලා කලබුණු ලීසා දුව බේරගන්න දුවද්දිම ඩීලියට අමුතු සද්දයක් ඇහෙනවා. ඇය දන්නේ නැහැ කේටිගේ ආච්චි මිනි පෙට්ටියෙන් නැගිටලා කියලා. ඇය උඩට දුවලා ගිහින් ලීසට දොර අරින්න උදව් කරනවා. ඒ වෙලාවෙම ගෙදර වටේම වැලිකුණාටුවක් එනවා. සාලේ ඉන්න චාලි තාමත් කම්පණයෙන් ටීවී එක දිහා බලාගෙන ඉන්නවා. සද්දයක් ඇහිලා හැරෙද්දිම එයාගේ අම්මා මලගමේ කෑම කනව දකිනවා. මේක දැකලා බය වුණ චාලි ලීසා උදව් ඉල්ලනවා ඇහිලා දුවනවා. ගෑනු දෙන්නම දොර අරින්න හැදුවත් කේටිගේ බලෙන් එයාලව පස්සට විසි වෙනවා. ඊට පස්සේ දොර ඉබේම ඇරිලා කේටි සම්පූර්ණයෙන්ම යක්ෂයෙක් විදියට පාවෙනවා. එයාලා දකිනවා ඇය චාලිගේ ඇඟට පැනලා හැම කෑල්ලක් කපනවා. ඒත් එක්කම අනිත් අයත් ඇයව පස්සට අදිනවා. කේටි ඩීලියාව තල්ලු කරනවා. ඩීලියාගේ ඔළුව වැදිලා පඩිපෙලෙන් පල්ලෙහාට වැටෙනවා. අම්මගේ ඔළුවට ගැහුවට පස්සේ කේටි චාලිගේ හැම කෑල්ල ගිලලා ඔහුට කීප සැරයක්ම ඔළුවෙන් ගහනවා. ලීසා ඔහුට උදව් කරන්න හැදුවත් කේටි දොර වහලා ලීසාව සෙබස්තියන් එක්ක හිර කරනවා. සෙබස්තියන් ලීසට බැට් එකකින් ගහනවා. මේ වෙලාවේදී ඇය වැටුණු නිදි බෙහෙතකුත් අරගෙන පිටියස්සේ හැංගෙන දුවනවා. ඔහුත් ඒ වෙලාවේ ඇය පස්සෙන් යනවා. සෙබස්තියන් වෙන දිහාවකට යනකම් බලන් ඉඳලා ලීසා එකපාරටම ඔහුට නිදි බෙහෙතක් විදලා සිහිය නැති කරනවා. පල්ලෑ තට්ටු ඉන්න ඩීලියට සිහිය එන්නේ කෙටිගේ ආච්චි ඇයිගේ බෙල්ල පාගද්දී. ආච්චි ගෝනුස් එක්ව ඩීලියාගේ කටට දාලා ඇයව අතාරිනවා. ඩීලියා ඉක්මනට හැරිලා ආච්චිට පයින් ගහනවා. මේ වෙලාවේදී ආච්චිගේ ඔළුව එතන තිබ්බ වැටක හිර වෙනවා. ඒ වෙලාවේ ගෝනුස්සගේ වලිගේ ඩීලියාගේ බෙල්ල හීල් කරගෙන එළියට එනවා. නමුත් ඩීලියා කට ඇතුළට අත දාලා ඌව එළියට ගන්නවා. මේ අතරේ කේටි චාලිගේ බෙල්ල හිර කරන්න හදනවා. ඔහු ඇයව තල්ලු කරලා දාලා ඔහු බඩගාගෙන ගිහින් පඩිපෙළේදී ඩීලියව හම්බෙනවා. ඔහු කියනවා අර වචන ටික මතක් කරගන්න කියලා. ඇය නිදන කාමරේ හැංගෙන දුවද්දී කේටි ආයෙත් තාත්තගේ ඇඟට පනිද්දිම චාලි ඇයව අල්ල ගන්නවා. මේ වෙලාවේදී ඩීලියා මන්තරේ කියන්න පටන් ගන්නවා. නමුත් ඇයගේ බෙල්ලේ හිලක් හින්දා ඇය කියන වචන පිටට ඇහෙන්නේ නැහැ. ඇයට සිද්ධ වෙනවා එයාගේ බෙල්ලේ තියෙන හිල අතින් වහගෙන ඒක කියන්න. කේටි දිගටම දඟලන නිසා චාලිට තවත් අදින් ඇයව බිමට තල්ලු කරගෙන අල්ලන් ඉන්න සිද්ධ වෙනවා. මේ වෙලාවෙම ලීසා කාමරයට එනවා. චාලි ඇයගෙන් සමාව ඉල්ලනවා. එතකොටම කේටි අර කළු දියරය චාලිගේ කටට දාලා යක්ෂයව මාරු කරන වැඩේ ඉවර කරනවා. දෙන්නම අත් අල්ලගෙන බිමට වැටෙනවා. කේටි ඇහැරුණාම ඇය සාමාන්‍ය විදිහට ලීසට අම්මේ කියලා කතා කරනවා. ටික කාලයකට පස්සේ උන්න අපිට පෙන්වන්නේ චාලිව බිම්මහලේ මිනි පෙට්ටියක සීල් කරලායි තියෙන්නේ. සාමාන්‍ය විදිහට ඉන්න කේටි ඒක තට්ටු කරලා මෝස් කෝඩ් වලින් කතා කරනවා. චාලිත් ඒ විදිහටම උත්තර දීලා පවුලේ අයට ආදරේ කියලා කියනවා. මේ අතරේ ඉලාගේ අම්මා ඉස්පිරිතාලයක පණ පිටින් ඉන්නවා කියලා අපිට පෙන්නනවා. දවසක් හවස් වරුවේ ලීසා ඇවිත් ඇයට නිදි බෙහෙත් විදිනවා. ඊට පස්සේ ඩීලියා චාලිවත් රෝඩ පුටුවක තියාගෙන එනවා. එයාලා යක්ෂයාව ඇයට මාරු කරන චාරිත්‍රය පටන් ගන්නවා. එතනින් තමයි මේ සුපිරි මූවී එක ඉවර වෙන්නේ. ඉතින් ගයිස් මේ වගේ සුපිරි මූවිස් වල රිවිව්ස් මම කලින් ගෙනල්ලා තියෙනවා. ඒවා තාම බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. ලින්ක්ස් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා. ඒ වගේම මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහස මොකක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ලයික් එකක් දාලා අපිට සපෝට් එකක් දෙන්න. මොකද ඔයාගේ ලයික්ස් වලින් තමයි අපි මේ වීඩියෝ එක තවත් කට්ටියට බලන්න රෙකමන්ඩ් වෙන්නේ. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.